කොහොමද ඔයගොල්ලන්ට ඉතින් මම අද ෂේන් vlog එකක් තමයි අරගෙන ආවේ. ඉතින් මෙන්න මේ box එකක් තියෙනවා අද ඔයගොල්ලොත් එක්ක මොනවද තියෙන්නේ කියලා බලන්න. ඉතින් අද මම shopping කරේ ඇඳුම් වගේ දේවල් නෙමෙයි ගොඩක් ඇඳුම් තියෙනවා ටිකක් අඩුවෙන්. වෙනදට තියෙන්නේ මගේ ගොඩක්ම clothing makeup ඒ වගේ දේවල්. ඉතින් ඒ නිසා අද හිතුවා ගෙදරට අවශ්‍ය කරන දේවල් ටිකක් ගෙදර ලස්සන කරන්න අවශ්‍ය කරන දේවල් ටිකක් ගෙන්නගෙන බලන්න ඕනි කියලා. ඉතින් ඒක ඔයගොල්ලොත් එක්ක share කරන්න ඕනි කියලා. ඉතින් අපි බලමු අද මම මොනවද අරන් තියෙන්නේ කියලා. vlog එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. හරි. ආපහු මම box එක පොඩක් හැදුවා. නමුත් බලද්දි මේ ඔක්කොම හොඳටම packing කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම ඔයගොල්ලොත් එක්කම unboxing කරන්න කරන්නව නැතුව හිටියා. ඉතින් මේක package එකකට මම දැම්මේ. නමුත් ඒක set දෙකක් විදිහට තමයි මේකේ එවලා තියෙන්නේ box එක ඇතුලේ මේ වගේ මෙන්න මේ එක bag එකක් මේක. ඒ වගේම මෙතන තව bag එකක් විදිහට මේකෙත් තව තියෙනවා. ඉතින් එකින් එකට බලමු මොනවාද මම අරගෙන තියෙන්නේ කියලා. මුලින්ම අපි බලමු මේක කපලා. මම පෑන්ට් එකක් ගත්තා black cargo පෑන්ට් එකක්. ඒකේ size එක මම ගත්තේ 0XL. මෙන්න මේක තමයි මම මෙහරින් දාන්නම් ඔයගලන්ට picture එකක්. ඔයගලන්ට ගන්න ඕන වුණොත් එතකොට screenshot එකක් ගහලා දාන්නම්. එතකොට ඔයගලන්ට ඒක හොයාගන්න ලේසියි. මේකේ code එකක් මම දාන්නම්. එතකොට ඔයගලන්ට ගොඩක් ලේසියෙන් මේක හොයාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිය side එකේ pocket දෙකක් තියෙන මේ යට ස්මෝක් කරලා තියෙන කාගෝ පෑන්ට් එකක් තමයි ගත්තේ. මොකද මේ ස්මෝක් එක මම ගත්තේ මට සාමාන්‍ය ෂේන් එකේ ප්ලස් සයිස් එහෙම නැත්නම් කර්වි කැටගරි එකේ තියෙන ඒවායේ මම ටිකක් ෂෝට් කෙනෙක් නිසා ටිකක් දිග වැඩි වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා මේක තියෙන නිසා මේකින් එජස් වෙනවනේ. ඒ නිසා තමයි මේක ගත්තේ. මේක තමයි පළවෙනි පර්චේස් එක මම ගත්තා. ඉතින් මම බලන ටික මේ box එකට දාන්නම්. අනිත් පැකේජින් එක මම මෙහෙරින් තියාගත්තා ඔයගොල්ලන්ට පෙන්නන්න. ඊළඟට මේක ඇවිල්ලා මේක මේ හස්බන්ඩ්ට hair cutting වලට අවශ්‍ය කරන කේප් එකක් වගේ එකක්. මේක මෙහෙම ඇඟෙන් මේ දැම්මට පස්සේ ඊට පස්සේ කොණ්ඩේ කපද්දි හරි කොණ්ඩේ කපද්දි තමයි රැවල් ෂේව් කරද්දි ලොකුවට හැලෙන්නේ නැහනේ. ඉතින් මෙහෙම දාගත්තට පස්සේ මේකෙන් වැටෙන්නේ නැති වෙන්න hair ටික තියාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ඒකත් ගත්තා. මේක පොඩි අයටත් තියෙනවා. ඔයගලන්ට පොඩි බබාලා ඉන්නවා නම් ගෙදර hair එක කට් කරගන්නවා නම් මේ වගේ මේකේ පොඩි අයට සයිස් එක තියෙනවා. ඉතින් ඒකත් ගොඩක් මම හිතනවා ප්‍රයෝජනවත් දෙයක් කියලා. මේක ඇත්තටම මේක අකුලන්න මම දන්නේ නැහැ. මේක මෙහෙම තියාගන්න. ඒක තමයි අනිත් පර්චේස් එක. ඊට පස්සේ මෙන්න මේ කැන්ඩල් එකක් ගත්තා මම ෂේන් එකකින්. සාමාන්‍යයෙන් කැන්ඩල්ස් අරගෙන නැහැ. ඒ නිසා මම දන්නේ නැහැ ඇත්තට මේවා සුවඳ කොහොමද කියලා. ඉතින් ඒ නිසා try කරන්න එකක් අරගෙන බැලුවා. හැබැයි මේක ඕපන් කරද්දිම මාර සුවඳක් ආවා. wow හරිම cute. මෙන්න මේ විදිහ පොඩි පැකේජින් එකක තියෙන්නේ. මාරම සුවඳයි. මෙන්න මේ විදිහට තමයි ඒක ඇත්තට තියෙන්නේ. මම ඇත්තටම මේ හිතුවේ නැහැ ඒක නම් ඇත්තටම මෙච්චර සුවඳට සහ මෙච්චර ලස්සනට තියෙයි කියලා. මාරම සුවඳක් තියෙන්නේ. ඒක මම දන්නේ පර්ෆියුම් එකක් වගේ. මට තේරෙන්නේ නැහැ ඒක සුවඳ. මම ඇත්තටම බලාපොරොත්තු වෙච්ච නැති සුවඳක් මේකෙන් අනිවාර්යෙන්ම මං ගොඩක් ගනි ඉස්සරහට. ඉතින් මේක තමයි මම බයෙන් ඕඩර් කරපු කැන්ඩල් එක. මේවා මේ ලොකු ගාණක් උනේ නැහැ මට ඇත්තටම මේ කැන්ඩල් එක. ඊට පස්සේ මම තව ගත්තා. මේක නම් වෝල් බිත්ති එල්ලන මේ එකක්. එක ඔය පොඩි අයිටම්ස් දාන්න පුළුවන් පොඩි හැංගින් එකක්. මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ.
අරගෙන තේරෙනවද මේ බොක්ස් එකත් එක්ක පේන්නේ. එහාට කරන්න කියලා. පැත්තකට දාන්න. එතකොට මම කියනවා. ඉතින් මේ විදිය වෝල් මේ එල්ලන්න පොඩි මේකකුත් තියෙනවා. මේ විදිය හැංගින එක. ඉතින් ඔය එක චුටි දේවල් දාලා තියන්න ඇත්තටම හොඳයි. අපේ ගෙදර ඔක්කොම මේ බිත්ති නිකන් pure white වලින් තියෙන්නේ මෙහෙ. ඉතින් white and beige වගේ. ඉතින් ඒ නිසා මම white එක ගත්තේ. මේකේ colors ගොඩක් තියෙනවා. මම හිතනවා මේකත් හොඳයි කියලා. බඩු දාන්න පුළුවන් සාමාන්‍යයෙන් පොඩි ඔය කතුරු ඒ වගේ ඔය ස්පන්චීස් ඒ වගේ එක මේ මේකප් අයිටම්ස් උනත් දාන්න පුළුවන්. පොඩි දේවල් ස්ටෝර් කරලා මේක තියන්න පුළුවන්. කැරි 3ක් තියෙනවා. මේක එක සයිසස් වලට තිබුණා තව ෂේඩ් එකේ. ඉතින් ඔයගොල්ලෝ කැමති එකක් ගන්න. මට මැච් වෙන නිසා තමයි මේ white එක ගත්තේ. මේකේ black, grey වගේ ගොඩාක් colors තිබුණා. ඊළඟට මේක ඇවිල්ලා laundry bag එකක්. මට ඇත්තටම laundry මම කැලේම washing machine එකට දාන්නේ. ඉතින් ඒක full වුණාම ස්ටෝර් කරන්න තැනක් නැහැ මෙහි. ලංකාවේ නම් තිබුණා මගේ ළඟ ලොකු laundry bag එකක්. ඉතින් ඒ නිසා මේක ගත්තා. මම දන්නේ මේක කොහොමද quality එක කියලා. මෙන්න මේ වගේ. හැබැයි මම හිතුවට වැඩිය ටිකක් පොඩි. නමුත් මෙන්න මේ විදිහට ටිකක් shape. මෙන්න මේ විදිය quality එක නම් අර ලොකු quality එකක් බලාපොරොත්තු වෙන්න එපා මේක ගන්නවා නම්. නමුත් ඉතින් මේක ගොඩක් පොඩි මුදලක් උනේ. ඉතින් ගානත් එක්ක බලුවාම ටිකක් shape. මෙන්න මේ වගේ laundry bag එකක් තමයි ඊළඟට මම ගත්තේ. ඊට පස්සේ table cloth එකක් මේක. ඒක නම් නිකන් අමුතු පේන්ට් සුවඳක් වගේ එනවා. මම හිතන්නේ මේකේ මේ print එක වගේ මට සුවඳ එන්නේ. ඒක මම ගත්ත size එකත් එක්ක මම ඔයගොල්ලන්ට දාන්නම්. sunflower මේ වගේ print එකකින් තමයි මම ගත්තේ. මේක තමයි මම දාලා බලන්න ඕනේ මගේ table එකට size එක හරියද කියලා. ඉතින් මෙන්න මේ print එකෙන් තමයි මම ගත්තේ. මේක තමයි ඊළඟ purchase එක. ඊළඟට මම ගත්තා මේ වගේ මේකත් ඇත්තටම wall hanging එකක්. මේක බිත්තියේ එල්ලලා එක ඒවා ස්ටෝර් කරන්න පුළුවන්. එක cute දේවල් තියන්න පුළුවන්. ඒ වගේ එකක්. මෙන්න මේ වගේ ඒක හැබැයි හොඳ quality එකට තියෙනවා. ඒක මෙතන ටිකක් wood වගේ තමයි මට තේරෙන්නේ. මෙන්න මේ විදියට මේ චූටි මේකේ sizes තිබුණා. මම මේ චූටිම size එක ගත්තේ. බලමු try කරලා. මේ විදියට ඒක clip කරන ඒවා ටිකත් එවලා තියෙනවා. මෙහි බිත්තිවල සාමාන්‍යයෙන් යන ගහන්න නැති නිසා තමයි අර මේ වගේ ක්ලිප්ස් වල තියෙන්නේ. මෙහි නිකන් බෝඩ් වගේනේ බිත්තිවල තියෙන්නේ. ඉතින් ඒ නිසා ලංකාව වගේ යන ගහන්නේ නැහැ. ඊට පස්සේ ඒක මම ඇත්තටම බලන්න ආසාවට ගත්තේ. මම ඉස්සර ඉඳලා හරි ආසයි මේ වගේ මේ එල්ලන වින්චෑම් කියලා නේද ඉස්සර කියන්නේ. මම දන්නේ නැහැ ඒකේ හරි නම. ඒකක් ගත්තා. Enchant
in Dreamcatcher decoration කියලා search කරලා බලන්න lights දාපු ගොඩාක් ලස්සන ඒවා තියෙනවා. ඉතින් මම ගත්ත එක මෙන්න මේක තමයි මම ගත්තේ. මේක අපි බලමු ඒ විදිහටම තියෙනවද කියලා. හැබැයි මම හිතුවට වැඩිය ටිකක් පොඩි මේක. cute නේ. මේ feathers වලින් තමයි ඒක හදලා තියෙන්නේ. මෙන්න මේක තමයි පොඩි hanging එකක් තියෙනවා. ඒ වගේම මේක මේ lights වත් වෙන මේකේ ලයිට් පත් වෙනවා කියලා දාලා තිබුණා. මට ඒක හොයාගන්න බෑ ඇත්තටම. මේක වැඩ කරාද කොහොමද කියලා. තව දෙයක් ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ මේ Shein එකෙන් ගන්න දේවල් තියෙනවානේ. ඒව ගැන ඔයගොල්ලන්ට රිවිව් දාන්න පුළුවන්. ඉතින් ඒ අනිවාර්යෙන් රිවිව් එකක් දාන්න. මොකද තව කෙනෙක් මේක ගද්දී එයාට ඒ රිවිව්ස් බලලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ උනත් දෙයක් ගද්දී බලලා ගන්න. මම නම් බලලා ගන්නේ. මේක ගැන වැරදි රිවිව්ස් තිබුණ නැහැ. ඒත් දැන් මගේ මේ ප්‍රොඩක්ට් එක වැඩ කරේ නැත්තම් මම රිවිව් එකක් අනිවාර්යෙන් දාන්න ඕනේ. මොකද තව කෙනෙක්ගේ නැත්තම් සල්ලිනේ නාස්ති වෙන්නේ. ඉතින් ඒ නිසා එතකොට ඒ සෙලර්ස් ලා උනත් ටිකක් ඒ ගැන හිතලා වැඩ කරයි කියලා හිතනවා. මෙහි රිවිව්ස් දාන්න එක අනිවාර්යෙන් වැදගත්. මොකද සෙලර්ස් ලා එතකොට ඒක බලලා ඒගොල්ලෝ හරි ප්‍රොඩක්ට් එකක් කස්ටමර්ගේ අතට දෙනවා. මේ ඊළඟට මම ගත්තේ වොෂින් මැෂින් කවර් එකක්. වොෂින් මැෂින් එක කවර් කරලා තියන්න. මේ විදිය print එකක් තියෙනවා. මේ විදියට පිටිපස්සෙන් ගැට ගහන තමයි තියෙන්නේ. මේ විදියට කෑලි දෙකක් තියෙනවා. ඉතින් ඒක තමයි ඊළඟ purchase එක. ඊළඟට මේක නම් මේක එක ඒවා ඔය හෑන්ඩ් කරන්න පුළුවන් එකක්. මෙන්න මේක. ඉතින් මං හිතුවා ඉක්මනට පෙන්නන්නම් කියලා. මොකද දැන් ගොඩක් වෙලාව යනවා. මේකත් ඩබල් ටේප් හරි මොන හරි දාලා ඔයගොල්ලන්ගේ පිටියේ එලන්න තියෙන්නේ. ඊළඟට මම ෆෝන් කවර් එකක් ගත්තා. ඇත්තට තව ෆෝන් කවර් එකක් ගත්තා. මට මතක විදිහට. මෙන්න මේක වාව්. ඒක ලස්සනයි. මේ විදිහට. ඒක ඇතුලේ මේ පොඩි සිල්වර් මේකක් තියෙනවා. ඒකෙන් තමයි ඒක ලස්සන වෙන්නේ. නැත්නම් මේ විදිහට ට්‍රාන්ස්පරන්ට් වගේ තමයි තියෙන්නේ. මේක දාලා තමයි ෆෝන් එක දාගන්න තියෙන්නේ. ඒකෙන් ලස්සනයි ඒක. ඊළඟට ගන්න දෙපා. ඔයගොල්ලෝ මගේ vlog බලනවා. ඔයගොල්ලෝ මගේ ඉස්සර vlogs වල දකිනවනේ මම මේ වගේ hair bands ගොඩක් දානවා. ඉතින් මේ පාර hair bands වගේක් දැක්කා මම. ගන්න ඕන කියලා හිතුවා. මේක මම කලර්ස් තුනකින් ඒකේ ඇත්තටම මේ සෙට් එකක් තිබුණේ. මෙන්න මේ විදිහ blue, pink and purple. මේ කලර්ස් තුන තමයි තිබුණේ අපිට. ඉතින් එකක් ගත්තා. ඊට පස්සේ මේ මම ගත්තේ මෙන්න මේ වගේ මේ බිත්තියට හැං කරන්න පුළුවන් පොඩි ක්ලිප් ටිකක්. මෙහි මම කිව්වේ අර බිත්තියට එන ගහන්න නැහැ කියලා. ඉතින් ඒකට මේව කරන්න පුළුවන් ප්ලාස්ටික් පින්ස් ටිකක් තමයි ගත්තේ. ඊට පස්සේ මම ගත්තා මේක. ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකක් මගේ ෆෝන් එකට. ඒක ගත්තා. ඊට පස්සේ මේක නම් බොක්ස් එකේ තියෙන මොනවද කියලා මම මතක නැහැ. බොක්ස් එක කඩන්න කලින් මේ ටිකක් පෙන්නලා ඉන්නම්කෝ.
මේ ෆ්ලවර් මෙහි තියෙනවා හකුවෙන් ෂොප් කියලා. ඒ කියන්නේ NC ෂොප් කියලා අපි කියනවා. ඉතින් ඒවෙන් තමයි මම ඉස්සර ෆ්ලවර්ස් ගන්න ගොඩක් වෙලාවට. දැන් ඒවේ ගොඩාක් ප්‍රයිස් එක වැඩි. ප්‍රයිස් එක වැඩි කියන්නේ තනි මල NC ක් විදිහට තමයි ගහලා තියෙන්නේ. ඉතින් ඒක මම හිතන්නේ මේක ගන්න එක ලාභයි ඊට වැඩිය. මම පෙන්නන්න මේකේ මෙන්න මේ ෆ්ලවර් මේ සෙට් එක මම හිතන්නේ 300 ගානක් හරි 400 ගානක් හරි උනේන්. ඉතින් මේක ලාභයි කියලා මම හිතනවා. මේ වගේ සෙට්ස් තිබුණ නැහැ දැන්. මේ එකෙන් එකකට මෙන්න මේ වගේ එක සන්ෆ්ලවර් එකක් තමයි ඒගොල්ලෝ මේ වගේ එක සන්ෆ්ලවර් එකක් තමයි දැන් යන්නේ 100ට දෙන්නේ. ඉතින් ඒ නිසා මම එකෙන් ගන්න නැතුව මේකෙන් ගත්තා. ඒ විදිය සෙට් දෙකක් මම ගත්තා. ඒ දෙක තමයි ඊළඟට ගත්තේ. ඊට පස්සේ එන්න මේක නම් මට ඔය හෙයා ඔයිල් පොඩක් රබ් කරගන්න වගේ කියලා හිතලා මම ගත්තේ. මෙන්න මේ වගේ හැන්ඩල් එක තියෙන ඩබල් බොයිල් කරන්න පුළුවන් පෑන් එකක්. ඊළඟට මේක ෂූස් I කියන්නේ සපත්තු බ්‍රෂ් කරන්න පුළුවන් බ්‍රෂ් එකක්. ඒකේ විශේෂත්වය තමයි මෙන්න මෙතනින් ලික්විඩ් දාන්න පුළුවන්. මෙතනින් ලික්විඩ් දාලා එතකොට මෙතනින් එනවා. එතකොට ලේසියෙන් අපිට මේක අතුල්ලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ බ්‍රෂ් එකක් මම ගත්තා. ඊළඟට මේකත් ඉන්ඩෝ ප්ලාන්ට් එකක්. මේක ප්ලාස්ටික් ආටිෆිෂල් ප්ලාන්ට් එකක්. ඉතින් මම මේකත් ඔයගලන්ට ඉස්සරහට මගේ vlogs වලදී ගෙදරදී බලා ගන්න පුළුවන්. මේක ඕපන් කරලා අපි බලමු. මතක නැහැ මොනවද කියලා. ඇත්තටම මට මෙහි ස්ටීම් එකක් තිබුණේ නැහැ. ඉතින් ස්ටීම් එකක් මට ගන්න ඕන ගමක් තිබුණා ලොකුවට. ප්‍රයිසස් නම් ගොඩක් වැඩි. ඉතින් ඒ නිසා මේ ෂේන් එකෙන් මම ස්ටීම් එකක් දැක්කා. ඒක ගත්තා. කොහොමද කියලා දන්නේ නැහැ. මම බලලා කියන්නම් ඔයගොල්ලන්ට පෙන්නන්න. ඇලුමිනියම් ඒ කියන්නේ ස්ටේන්ලස් ස්ටීල්. මේක මම ඇත්තටම දන්නේ නැහැ කොහොමද කියලා ක්වොලිටි එක. ඉතින් බයෙන් තමයි මේක ගත්තේ. මේ විදිහ මේකේ ලේස් 3 2 එහෙම තිබුණා. මම ගත්තේ ලේස් 2 එක මොකද කොහොම වේද කියලා දන්නේ නැති නිසා. හැබැයි ගොඩක් හොඳයි වගේ මට තේරෙනවා. මෙන්න මේක තමයි ස්ටීම් එක. ඊට පස්සේ ලිඩ් එක තියෙනවා. ලිඩ් එකේ මේ උඩ මේ ටික තියෙනවා. මේක තමයි ඒ වතුර දාන්න තියෙන එක. මම හිතුවට වැඩිය ඇත්තටම ගොඩක් හොඳයි. ක්වොලිටි එක අතින් ගත්තත් හොඳට තියෙනවා. එන්න මෙහෙම තමයි එන්නේ. මෙන්න මෙහෙම තමයි ලේයර්ස් දෙක එන්නේ. මේකට උඩින් මූඩි එන්න ඕනේ. මූඩිය දාලා පෙන්නන්න. හැබැයි මූඩි මේක නැහැ. මෙන්න මේ විදිහට තමයි ස්ටීම් එක තියෙන්නේ. මම හිතුවට වැඩිය 10 9ක් විතරම දෙන්න පුළුවන් ක්වොලිටි එකට තියෙනවා. ඊළඟට ගත්ත බඩු ටික තමයි මේ තියෙන්නේ. මේ පැකේජින් එක වෙනම මේක තනි එකක් තියෙනවා. ඒකේ මොනවද කියලා අපි බලලම මේ ලොකු පැකේජින් එකට යමු. මේකප් මේක ශිගම් මස්කාර එකක් මම ඕඩර් කරා. මේක all in one volume and length mascara කියන එකේ washable black කියන එක තමයි මම ගත්තේ. පෙන්නන්න ඔයගොල්ලන්ට.
ගොඩක් අය කියනවා ලංකාවට මම මේකප් කලින් නම් මම අරගෙන තියෙනවා ලංකාවෙ ඉද්දී සමහරු මම දැක්ක බ්ලොග්ස් වල තියෙනවා ලංකාවට මේකප් අයිටම්ස් ගෙනන්න දෙන්නේ නැහැ කියලා ෂේන් එකකින්. එහෙමද කියලා මම දන්නේ නැහැ මම මේ ටික ලංකාවේ නැති නිසා. ඉතින් කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න මට දැනගන්න. ඔයගොල්ලන්ට ලංකාවට ෂේන් එකේ ප්‍රොඩක්ට්ස් මේකප් ප්‍රොඩක්ට්ස් එනවා නම් කියන්න මම රිවිව් එකක් කරන්නම්. මගේ ළඟ තියෙන ප්‍රොඩක්ට්ස් උයි මම අලුතෙන් ගන්න ඉන්න ප්‍රොඩක්ට්ස් උයි කොහොම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒ වගේ වීඩියෝ එකක් ඕනේද කියලා කමෙන්ට් එකක් දාන්න. මේ විදිහට black දෙපැත්තෙම black හැබැයි මේ brush දෙක වෙනස්. මේ පැත්තේ ටිකක් thick brush එකක් මේ පැත්තේ ටිකක් thin brush එකක් තිබුණේ. මෙන්න මේ විදිහට quality ගැන ඉස්සරහට කියන්නම් කොහොමද කියලා. හැබැයි මම දැනට මම අරගෙන තියෙන ෂේන් එකේ මේකප් වලින් quality එක ඇත්තටම ගොඩක් හොඳයි සහ මම හරිම ආසයි. දැනට මගේ ළඟ තියෙන products වලට මේක ලිප්ස්ටික් එකක්. මම ඇත්තට මේ ඕඩර් එකේම දාන්න හිටියේ තව මේගලන්ගේ ට්‍රෙන්ඩි මේ දවස්වල හරිම වයිරල් යන ප්‍රොඩක්ට් එකක් තමයි අයි ෂැඩෝ ජෙල් එක. ඉතින් ඒකත් ඉක්මනට ගන්න ඕනේ. මට ඒක අමතක වුණා. ඇත්තටම මම කාට් එකේ දාගෙන හිටියේ නැහැ. ඒකෙන් මට ඒක අමතක වුණා. ඉතින් ඒක ඊළඟ ඕඩර් එකේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න. වෙන්නේ නැහැ. wow මම මේ ෂේන් එකේ ලිප්ස්ටික් එකක් ගත්තමයි ඇත්තටම. මේ බලන්න මේකේ quality එක මම ගත්තේ number 225 carbonara කියන එක. මේක matte මං හිතන්නේ matte ලිප්ස්ටික් එකක්. මෙන්න මේ වගේ shade එකක් තියෙන්නේ purple shade එකක් තියෙන්නේ. මෙන්න මේක තමයි shade එක. මම ඉස්සරහ vlog එකකදී apply කරලා පෙන්නන්නම් කොහොමද කියලා. wow මේක magnet බලන්නකෝ. මම මෙන්න මේව දැම්මම නිකන් මෙහෙම දැම්මම wow මම හරියට ඒකට. ඊට පස්සේ අපි මේ පැකේජින් එක බලමු. මේකප් පවුච් එකක් ගත්තා. මම දැන් ගොඩ දවසක ඉඳලා පාවිච්චි කරන්නේ මට ෂේන් එකෙන් gift එකක් හම්බෙච්ච මේකප් පවුච් එකක්. ඉතින් ඒක වෙනුවට මම හිතුවා මේකප් පවුච් එක මාරු කරන්න ඕනි කියලා. දැන් ඒක බඩු ටික දාලා වැහුවට පස්සේ ඒක පුපුරනවා වගේ. ඉතින් ඒ නිසා මම හිතුවා ඊට වැඩි චුරා ලොකු එකක් ගන්න ඕනි කියලා. මෙන්න මේ වගේ එකක් තමයි ගත්තේ. මේක දැන් ෂිප් එක දැම්මහම මේක පොඩි වෙනවා. ෂිප් එක ඇරියාම මේක මේ විදිහට මේ ගොඩක් ලොකුවට ඕපන් වෙලා තියෙනවා. අපි බලමු වහලා. මෙන්න මෙහෙම තමයි පොඩියට තමයි බෑග් එක බැහුවම පේන්නේ. ගොඩක් ලොකු ස්පේස් එකක් එනකොට බෑග් එක ඇතුලේ තියෙනවා. මෙන්න මේ විදිහේ පොඩි හැන්ඩල් එකක් තියෙනවා. හරිම කියුට් නේ. ඉතින් මෙන්න මෙහෙම පෙන්නනවා. මේක ඇරලා පෙන්නනවා. ඇරියාම මෙන්න මේ විදිහට ලොකුවට ඕපන් වෙනවා. ඉතින් ගොඩක් ස්පේස් තියෙනවා මේකේ මේ විදිහට බඩු දාන්න. ඒක ගත්තා. ඊට පස්සේ මේක මොකක්ද කියලා මට මතක නැහැ. අපි බලමු. මේක කිචන් රෝල් හෝල් එක. ඔයගොල්ලන්ගේ pantry cupboard එකට මේක එන්ටර් කරාම මේකේ රෝල් එක දාන්න පුළුවන්. ඒක. ඊට පස්සේ මම මේ අnder panty වගේ ඕඩර් කරා.
මට ඇත්තටම මේකේ බලන්න ඕනුනේ මේගොල්ලන්ගේ පැන්ටිස් වල ක්වොලිටි එක කොහොමද කියලා අන්ඩර්වෙයර්ස් ටික. ඉතින් මේකේ මෙන්න මේක තමයි පැකේජින් එක. මේකේ සෙට් එකක් 1999ට යෙන්. මෙන්න මේ විදිය පැන්ටිස් මේකේ 1 2 3 4 5ක් තියෙනවා. අපි බලමු ක්වොලිටි එක. මම ගත්තේ purple, black, grey, brown and beige. ක්වොලිටි එක බලුවොත් සයිස් එක ගත්තේ XXL. ක්වොලිටි එක ඇත්තටම මේ ටිකක් කොටන් වගේ මට තේරෙන්නේ. ක්වොලිටි එක ගත්තොත් ඇත්තටම ගොඩාක් හොඳයි වගේ. ඉතින් ඔයගොල්ලෝ try කරලා මම ෂේන් එකකින් මේවා අරගෙනම නැහැ. ඉතින් මේ first time තමයි ගත්තේ. ඒක තමයි ඊළඟට টොප් එකක් ගත්තා. මට මම මෙන්න මේ වගේ টොප්ස් වලට හරි ආසයි. කලර්ස් දෙකේ ඒවට. ඉතින් මම ආසම කලර්ස් දෙකෙන් තිබ්බ නිසා ටග් ගාලා දෙකක් තමයි ගත්තා. මේක black and pink කලර්ස් දෙකේ t-shirt blouse එක. wow. මම ඒකට හරිම ආසයි. ඉතින් මේ වගේ ඒවා මම හරියටම ගන්නවා. මේක ගත්තේ මම මේකේ size එක මේකේ size එක 0XL. මේක තමයි ගත්ත එකම මම හිතන්නේ টොප් එක අද ඕඩර් එකේ තියෙන. ඊට පස්සේ මම තව ෆෝන් කේස් එකක් ගත්තා. මම ඔයගොල්ලන් කිව්වේ ෆෝන් කේස් දෙකක් ගත්තා කියලා මම. ඉතින් මෙන්න මේක තමයි අනිත් ෆෝන් කේස් එක. නැහැ. මේ කලර් එකේ ෆෝන් කේස් අතරම මට තිබිලා නැහැ. හැබැයි මේක ටිකක් හાર્ඩ්. අර කලින් මම පෙන්නපු එකට වැඩිය හાર્ඩ් මේක. මෙන්න මේක. ලස්සනයි නේ. මෙන්න මේ වගේ ලෙමන් ප්ලාන්ට් කිචන් එකේ තියන්න වගේ ඔය කොහේ හරි තියන්නේ. ඒකේ ප්ලාන්ට් එක තියෙන සෙට් එක මම ගත්තේ එකක් තියෙන එක. ඉතින් මේ මම හිතුවට වැඩිය හොඳට ක්වොලිටි එකට තියෙනවා. මෙන්න මේක තමයි ඒ. ඊළඟට මම මෙන්න මේ බේකින් මොනවද ඒකට කියන්නේ මෙන්න මේ විදිහේ බේකින් පෑඩ් එකයි ග්ලව් එකයි ගත්තා. මේක තමයි ඩිසයින් එක. ඒක තමයි. ඊළඟට ගත්තේ මේ වෝල් ස්ටිකර් දෙකක් ගත්තා. ඒ දෙක. ඊළඟට මම පවුච් එකක් ගත්තා. පර්ස් එකක් මට. මම ගොඩ දවසක් කලින් කලින් ෂේන් එකෙන්ම ගත්ත green color පර්ස් එකක් යූස් කරේ. ඉතින් මම හිතුවා පර්ස් එක මාරු කරන්න කවුරු හරි කියලා දැන්. මේක තමයි මම ගත්තේ. මේ විදිහේ ඉස්සරහ මෙන්න මේක. මේ විදිය brown and beige. මේ විදිහ ඉස්සරහ open එකක් තියෙනවා. ඊළඟට මෙතන zip එක තියෙනවා. මේ විදිය පොඩි hanging එකකුත් තියෙනවා. මේ විදිය එක. මේ විදිහට තමයි purse එක තියෙන්නේ. ඊළඟට මම ඉයරින්ග්ස් දෙකක් ගත්තා. මෙන්න මේක. මෙහෙනම් ඔයගොල්ලන්ට මේවා එපා නම් මේවා ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච ක්වොලිටි එකේ නැත්තම් ඔයගොල්ලන්ට මේව රිටර්න් කරන්න පුළුවන්. ඉතින් ඒ process එක දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න මම වීඩියෝ එකක් කරන්න. ඉතින් හරිම ලේසි මෙහි ලංකාවේ නම් තාම මම හිතා රිටර්න් කරන්න බෑ. මෙන්න මේක තමයි මම ගත්තේ ඉයරින්ග්ස් දෙක. ලස්සනයි. හරි ඊළඟට මේක ඇවිල්ලා ක්ලීනින් පවුඩර් එකක්. මේක ඔය වලං හොදන්න එක ඩාර්ක් වෙච්ච තැන් අලු මේ කියන්නේ අලු පාට වෙච්ච තැන් වලං වල රාඩියා අල්ලපු තැන් වගේ ක්ලීන් කරන්න හොඳ පවුඩර් එකක් කියලා දාලා තිබුණා. ෂේන් එකේ හොඳ රිවිව්ස් තිබුණා මේකට. ඉතින් මම මේකත් ගත්තා try කරලා බලන්න කොහොමද කියලා. ඊළඟට
මේක බ්‍රෝ පෙන්සිල් එකක් ගත්තා බ්‍රවුන් කලර් එකේ අයිබ්‍රෝ ලයිනර් 2 කියලා තියෙන්නේ මෙන්න මේ පෙන්සිල් එක තමයි ගත්තේ ඊළඟට මම තව මෙන්න මේ විදිහේ ප්ලාන්ට් එකක් ගත්තා මේකේ පොඩි පොට් එකක් එක්ක එන එක ඒක ඊළඟට මෙන්න මේ තව හෑන්ග් කරන්න ඔය හැන්ඩි එහෙම හෑන්ග් කරන්න පුළුවන් හැන්ගර් එකක් ගත්තා අන්තිම මේ විදිය මල් එකක් ගත්තා අර සන්ෆ්ලවර්ස් එක මික්ස් කරලා දාන්න. ඉතින් ওই ටික තමයි අද මම ෂේන් එකෙන් ඕඩර් කරේ. ඉතින් මම හිතනවා වීඩියෝ එක ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් වීඩියෝ ගැන මොනවද අදහස කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයගොල්ලෝ ඉස්සරහට බලන්න කැමති vlogs මොනවද කියලා කියන්න තමතක් කරන්න එපා. ඉතින් ගිහිල්ලා එන්න මම හිතන vlog එකේ ඔයගොල්ලන්ට ඉස්සරහට purchase කරන්න කැමති වෙන දේවල් මොන හරි තිබුණා කියලා. ඉතින් බලමු තව ෂේන් vlog එකකින් හම්බෙමු. ගිහිල්ලා එන්න හැමෝම පරිස්සමෙන් ඉන්න. ආදරේ. බයි බයි.